හොඳයි අපි අද බලමු කාර් එක මේ ඩැමේජ් වෙච්ච වයිපර් බ්ලේඩ් එකක් තියෙනවා. ඒක අපි රිමූව් කරගන්නේ කොහොමද කියලා අලුත් එකක් දාන්නේ කොහොමද කියලා. මේක සාමාන්‍යයෙන් ඉතින් ගෑරේජ් එකට අරන් යනවනම් යම්කිසි මුදලක් අපිට වියදම් වෙන වැඩක්. නමුත් මේක දැනගෙන හිටියොත් අපිට මේ වියදම කීයකින් හරි අද කාලේ අඩු කරගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ බ්ලේඩ් එක අපි මෙන්න මේ විදිහට නබා ගන්නවා. මේක මේ ප්‍රමාණයට විතරයි එන්නේ. වැඩි බර දාලා අල්ලන්න එපා. මේ ප්‍රමාණයට ආවට පස්සේ මෙතන බ්ලේඩ් එක මේ පරණ බ්ලේඩ් එක අල්ලලා පොඩි කට් එකක් මෙතන තියෙනවා. ඔන්නෝම පල්ලෙහාට මෙතන මේ තියෙන්නේ පොඩි පීලක්. ඒ පීලට මෙතන තියෙන මේ මෙන්න මේ විදිහට තියෙන එක බහැලා තියෙනවා. එතකොට අපි ඒක හිමීට පල්ලෙහාට කරලා අයින් කරලා අලුත් බ්ලේඩ් එක අරගන්නවා. අලුත් බ්ලේඩ් එකෙත් මෙහෙම මෙතන මූව් වෙන තැනක් මේ තියෙන්නේ. මේකට තමයි මේ පීල්ල වැටෙන්නේ. එතකොට අපි මේ විදිහට තමන්ම ප්‍රවේශමෙන් මෙහෙම ඔන්නෝම සෙට් කරගන්නවා. දැන් හරිම ලේසි. ඊට පස්සේ මොකද පාත් කරලා අපි බලනවා මේක හරියට ක්‍රියාත්මක වෙනවද කියලා. හොඳයි දැන් අපි බලමු අලුතෙන් අපි දාගත්ත වයිපර් බ්ලේඩ් එක කොහොමද වැඩ කරනවද කොහොමද කියලා. නිකන් දාන්න එපා. ඉස්සෙල්ලාම මේකට වතුර පාරක් කොහොමද දාලා ඊට අපි දාගමු. මේ ආකාරයට වැඩ කරනවා. එහෙනම් මොකද තමයි අපි ඊටවම ලේසියෙන් වයිපර් බ්ලේඩ් එක මාරු කරගන්න.